මේ පාරේ යනකොට තට්ටු දෙකට තුනට හතරට පහට කොහේ හරි ගන්න අර වහල කෑලි 100ක් විතර එක ගයක් ගහලා දිනවා දැක්කට පස්සේ මේකනේ පපුව හොස් කාලා යනවා නම් ඔබ කොහොමද නිදහසේ ජීවත් වෙන්නේ? මොකද ඔබගේ හිතට ඒක ඇතුළු වුණාට පස්සේ බෙන්ගතනේ ආපහු ඒක ගලවන එක බොරු. ඊට පස්සේ ඔක හදන්නම ඕනේ බෙන්ගත. නිගමන හිතර බලන්න ඔබගේ ජීවිතේ කොච්චර කාලයක් යයිද කියලා බෙන්ගතනේ මේ වගේ තට්ටු ගානක බිල්ඩිමක් හදාගෙන සතුට වෙන්න. අන්තිම බිල්ඩිම නම් හදාගත්තා කියමු. දැන් කාමර 300යි බාත්රූම් 65යි ආදී වශයෙන් එන්න හදාගත්තා කියමු. දැන් මේ ඔක්කොම හදාගත්තා. පෙර සල්ලිත් තිබ්බා ඔබට ඔක්කොම හරි. ඔක්කොම හදාගත්තා. අවුරුදු 20ක් ගියා ඒක හදන්න. ඔබ හිතනවද ඔබ දිනුම් කියලා? ඔයිට වඩා දිනුම් බින්ගසනේ යන කපුටෝ. ඇයි මේ දවසෙන් දෙකෙන් කූඩුව හදාගත්තා, පිටර ටික දාගත්තා, බාහට හදාගත්තා උන් අයින් වුණා. දැකලා තියෙනවද උසාවියේ ගිහිල්ලා ඉන්නවා මගේ වත්තේ වැහුවා කියලා? නෑ කවුරු හරි එලා කොටන්න ගත්තොත් මෙතනින් ගියා වෙන තැනකට නැත්තම් පුළුවන් නම් කොටුවා කොටලා ඒකව පැන්නුවා නැත්නම් ඒක තමන්ව පැන්නුවා නම් මොකද කරන්නේ? ඔය ගිහින් තව අත්තක ඕක ගහගෙන ඉවරලා පිටර ටික දාලා පැටව හදාගන්න. ඉවරයි. නමුත් ඔබ පිටර ටික දාන්න හදපු ගෙදර හදන්න ඔබට අවුරුදු 20ක් කියන්නේ. ඒ අවුරුදු 20 ඔබට ආපහු ගන්න බෑ. ඒක ගියා. මොකද හින්දා නෙමෙයි. වැරද්ද ඔබගේ. කාටවත් දොස් පවරන්න එපා. වැරද්ද ඔබගේ. වැරද්ද තමයි අවිද්‍යාව තෘෂ්ණා සහගතව ජීවත් වෙච්ච එක. වැරද්ද තමයි බුදුදහම දැනගත්තේ නැති එක. ඔබට බුදුදහම දැනගන්න ඕන තරම් අවස්ථාවක් තිබුණා. මොකද පින්විතනේ ඔබ මේ ලෝකේ එළිය දකින්න කලින් අඟුලිමාල පිරිත කිව්වත් ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ හොඳ ධර්මදර උතුමෙක්. උන්වහන්සේ මේ ධර්මයේ මනකට අවබෝධ කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබගේ ජර්නි එක පටන් ගත්තේ එතනින් පින්විත. එතනින් එහාට ඔබ ස්වාමීන් වහන්සේට කොච්චර දන් දීලාද? ඒ කරපු පින්වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අවස්ථාව හරි උදා වුනේ. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ පින්වල ඔබ කොච්චර දන් දීලාද එන ගමනේ. ඔය හැම අවස්ථාවකම ඔබට chance එකක් තිබුණා මේක ඉගෙන ගන්න පින්වල. නමුත් ඔබ ඉගෙන ගත්තේ නැහැ. ඒ වැරද්ද ඔබ බාර ගන්න ඕනේ.